ශුද්ධ බයිබලයේ හම්බෙන ලස්සන චරිත දෙකක් තමයි මේ ධනපතියා හා ලාසරස්. එතකොට මේ ධනපතියා නිරාගින්නට යන්නත් ලාසරස් ආබ්‍රහම්ගේ තුරුලේ ඉන්නත් මේ කතන්දරේ අවසානයේ දැක්කම අපිට හිතෙනවා ලාසරස් හරිම හොඳයි මේ ධනපතියා මහා නරක මිනිහෙක් කියලා. හැබැයි ඇත්තටම මේ ධනපතියා මහා හොඳ මිනිසෙක්. ඒ කියන්නේ එයාගේ ජීවිතේ බලන්න එයාගේ මේසගාව වැටෙන කෑම කැබලි අහුලං කාපු ලාසරස්ට එක වචනකින්වත් බැනලා ලැබුවේ නැහැ. ඒ කියන්නේ එයා වචනෙන් පව් කරේ නැහැ. හිතෙන් එයා මේ මනුස්සයට සාප තිබ්බේ නැහැ. දේ වචන එහෙම දෙයක් නැහැ. ඒ කියන්නේ එයා හිතින්වත් පව් කරේ නැහැ. ඒ නිකන් ඉන්න ගමන් පයින් ගහලා එළියට දැම්මේ නැහැ. සේවකයෝ හිට ඇදලා එළියට දාන්නයි කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ එයා එහෙම ක්‍රියාවෙනුත් පව් කරේ නැහැ. එහෙනම් මේ ධනපතියට බැරදිච්ච තැන මොකක්ද? එයාට ස්වර්ග අහිමිනේ ඇයි? එයා අතපසු කරා. ඒ කියන්නේ ඊට වඩා හොඳට ආදරය කරන්න තිබ්බා. ඒ නිසා අතපසු වීමෙන් කරන පව් හරි භයානකයි.